අයිබෝවන් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ බිත්තර පාවිච්චි නොකර හරිම රසට සුවඳට අඹ කප් කේක් එකක් ගෙදරදීම හදාගන්න විදියයි. මේක හරිම ලේසි. එහෙනම් අපි බලමු කොහොමද මේ රසම රස අඹ කප් කේක් එක හදාගන්නේ කියලා. මේකට අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි කෝප්ප එකමාරක්, කිරි කෝප්ප 3 කාලක්, සීනි කෝප්ප භාගයක්, අයිසින් සීනි කෝප්ප භාගයක්, හොඳට ඉදුණු ලොකු අඹ ගෙඩියක්, बेकिंग पाउडर තේ හැඳි භාගයක්, එළවලු තෙල් කෝප්ප කාලා. හරි දැන් අපි හදන්න පටන් ගමු. මුලින්ම අපි හොඳට ඉඳුණු අඹ ගෙඩිය අරගෙන ඒකේ පොතු ටික ඇරලා මේ විදිහට කුඩා කෑලි වලට කපා ගන්න ඕනේ. ඊළඟට අපි මේ විදිහට කපාගත්තු අඹ කෑලි ටික බ්ලෙන්ඩර් එකට දාලා වතුර එකතු නොකර හොඳට අඹර ගන්න ඕනේ. දැන් ඒ ටික මේ වගේ භාජනයකට දාලා ලිපේ තියලා රත් කරගන්න ගමන්ම සීනි කෝප්ප භාගයක් මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්න. මෙතනදී ඔයාලට කැමති විදිහට රස අනුව සීනි ටිකක් අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මේක හොඳට උපු වෙනකම් විනාඩි 5-10ක් විතර හැඳි ගන්න ඕනේ. ඊට පස්සේ ලිපෙන් බාලා මේ ටික හොඳටම නිවෙන්න තියාගන්න. හරි දැන් අපි ඊළඟ පියවරට යමු. මේ වගේ ලොකු භාජනයක් අරගෙන ඒකට අයිසින් සීනි ටිකයි තෙලුයි දාලා හොඳට මිශ්‍ර කරගන්න. ඒ වගේ මේකට ටිකෙන් ටික කිරි ටිකත් එකතු කරන ගමන් දිගට මිශ්‍ර කරගන්න ඕනේ. දැන් මේකට අපි හදාගත්තු අඹ මිශ්‍රණයේ මේස හැදි 4ක් දාලා නැවතත් හොඳට කලවම් කරගන්න. දැන් පාන් පිටි ටිකයි බේකින් පවුඩර් ටිකයි මේකට කලවම් කරගන්න ඕනේ. ඒකට මේ විදිහට පෙනේරයකට දාලා මේ මිශ්‍රණය හලා ගන්න. දැන් මේ ඔක්කොම කැට හිටින්නේ නැති වෙන්න හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. දැන් අපේ බැටර් එක ලෑස්ති. ඔයාලා කැමති කප් කේක් ට්‍රේ එකක් හරි වීදුරු කෝප්ප ටිකක් හරි අරගෙන ඒ වගේ බටර් ටිකක් දාගන්න. ඊට පස්සේ අපි හදාගත්තු බැටර් එක මේ භාජන වලට දාලා හොඳට බේක් කරගන්න ඕනේ. මෙතනදී ඔයාලට oven එකක් අවශ්‍යම වෙන්නේ නැහැ. oven එකක් තියන අය ඒක දාලා බේක් කරගන්න. oven එකක් නැති අයට මම මේ කරන විදිහට මේක බේක් කරගන්න පුළුවන්. මේ වගේ තාච්චියක් අරගෙන ලිපේ තියලා ඒක ඇතුලෙන් ස්ටෑන්ඩ් එකක් තියලා ඒ උඩින් පිඟානක් තියලා විනාඩි කිහිපයක් රත් වෙන්න තියන්න. ඊට පස්සේ කප් කේක් කෝප්ප ටික ඒක උඩින් තියලා මේ වගේ පියනකින් වහලා අඩුම ගින්දරේ බේක් වෙන්න තියන්න. හරි පැය භාගයක් විතර වෙනකොට අපේ කප් කේක් ලස්සනට බේක් වෙලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. මේවා හරිම සුවඳයි. දැන් මේවා උඩින් ඉතුරු වෙලා තියෙන අපේ අඹ මිශ්‍රණයෙන් ටිකක් ගාලා වේලුණු පොල් කුඩු ටිකක් ඉස ගන්න පුළුවන් මේ විදිහට. හරිම රසයි. ඔයාලත් අනිවාර්යයෙන්ම ගෙදරදී මේ රෙසිපි එක try කරලා බලන්න. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් like කරන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.